අපි උදේ ඉඳන් මම බැට්මෑන් වගේද? Leo දෙන්න හාපේ. Hello pretty girls! Welcome back to my YouTube channel. Girls ලට welcome කරේ මම හිතුවා මේ vlog එක ගොඩක් helpful වෙයි කියලා අපේ girls ලට. අද වීඩියෝ එක ගැන කතා කරොත් thumbnail එකකින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ vlog එකේ තියෙන්නේ model කෙනෙක් විදියට මම graduate උනේ කොහොමද කියලා. අපිට Instagram එකේ TikTok එකේ followers ලා හිටිය කියලා අපිට model කෙනෙක් වෙන්න බෑ. ඒ වගේම අපි photo shoot එකක් දෙකක් කරා කියලා අපිට model කියා ගන්නත් බෑ. ඒකට step by step හරි criteria එකක් තියෙනවා අපි professional model කෙනෙක් වෙන්න යන path එකේදී. ඉතින් ඒකේ එක step එකක් මම තියපු විදිය තමයි මේ vlog එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්නේ. ඒ කියන්නේ මම මගේ model graduation එකට ready වුණ විදිය. අපි graduation එකට මාසෙකට වගේ කිට්ටු කාලයක ඉඳලා rehearsals වල ඉඳපු විදිය, එතකොට අපි designers ලත් එක්ක interact වෙච්ච විදිය, වගේම graduation day එක ගත වෙච්ච විදිය, ඒ වගේ දේවල් තමයි මේ vlog එකේ මම include කරලා තියෙන්නේ. especially මම මේ vlog එක ඔයාලට කරන්න reason එක තමයි model කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට, model කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට මේ vlog එකත් බලලා එයාගේ journey එකට මේක helpful වෙයි කියලා හිතලා තමයි මම මේ vlog එක ඇත්තටම කරේ. මොකද මම කැමති තව කෙනෙක් model කෙනෙක් වෙලා ලස්සන journey එකක් යනවට මම හරි කැමතියි. ඉතින් මම මේ අරගත්ත experience ඒ කෙනෙක්ටත් helpful වෙයි කියලා හිතලා තමයි මම මේ vlog එක කරලා release කරන්න හිතුවේ. ඔයාලට කියන්න ඕනේ මේ vlog එකේ තියෙන්නේ මාසික කාලයක් ඇතුළත අපි graduation එක වෙනුවෙන් rehearsal කරපු දවස් 7ක් සහ graduation එකට කලින් day එක සහ graduation day එක කියන total දවස් 9ක් තමයි මේ vlog එකේ include කරලා තියෙන්නේ. අනිත් දේ තමයි මම මතක් කරන්න ඕනේ මේ vlog එකේ සමහර days වල video clips අඩු වෙන්න පුළුවන්. reason එක තමයි අපිට class time එකේ phone use කරන්න දෙනවා ටිකක් අඩුයි. especially මේ වගේ rehearsal time period එක නම් අපිට කොහෙත්ම ෆෝන් එකත් එක්ක කාලය ගත කරන්න දෙනවා අඩුයි අපේ ටීචර්. ඒක නිසා තමයි සමහර days වල clips අඩු නම් අන්න ඒ වගේ reasons නිසා තමයි මට shoot කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් මම select කරගත්ත clips ටිකෙන් ඔයාලට දෙන්න පුළුවන් bestම vlog එක මම ඔයාලට ගෙනාවා. අපි vlog එක බලමු. හොඳයි concept එක හිතුවාගේ අපි මේ බලන්නේ graduation show එකේ trail එකට select කරන photos. ඔයාලට මතක ඇති අපි අර සම්මනලේ අරගෙන කරපු ෂූට් එක. අන්න ඒ ෂූට් එක කරේ මෙන්න මේ වැඩේට තමයි. ඒ ෂූට් එක බලපු නැති අයට මම description box එකේ link එක දාලා තියන්නම්. ෂෝ එකට රෙඩි වෙන්න දාගත්ත දවස් 7න් මේක වෙන්නේ අපේ first day එක. එතකොට මේ කරන්නේ අපිව line up කරන එක. ඒ කියන්නේ segments වලට අපි උස පිළිවෙලට place කරන එක. ඊළඟට අපේ measurements අරගන්න තව designers ලා කීප දෙනෙක් එදා ආවා. අපේ practice වල first day එක ඔහොම තමයි ගත වෙන්නේ. අපේ third day එක තමයි අද මේ. අද අපි full time කරන්නේ work practice කරන එක. Hi. එක designer කෙනෙක් ආවා අපේ students ලා කීප දෙනෙක්ගේ measurements අරගෙන යන්න. අද ජූලි 10 අද අපිට ප්‍රැක්ටිස් තිබුණ ටිකක් රෑ වෙලා අදත් ෆුල් ටයිම් එකම අපිට වර්ක් ප්‍රැක්ටිස් වලට තමයි ෂෙඩියුල් කරලා තිබුණේ.
මේ ක්ලිප් එක අපිට බ්‍රේක් එකක් හම්බුන වෙලාවේ මං අපි කට්ටියව මතක හිටින්න ෂූට් කළ තියාගත්තු ක්ලිප් එකක්. අද මම ටිකක් වෙලාසන ක්ලාස් එකට යනවා. යනකොටත් මම මේ කල්පනා කරන්නේ අදත් එක්ක හරියටම තව දවස් 3යි අපිට ප්‍රැක්ටිස් වලට දවස් තියෙන්නේ. මම මේ ග්‍රැජුවේෂන් ෂෝ එකට කලින් එක ෆැෂන් ෂෝ එකකට පාටිසිපේට් කරලා තිබුණත් මට චුට්ටක් මේ ටයිම් එකේ නර්වස් එක්සයිට් වගේ. මං ඒත් හිතනවා තව ෂෝස් 2කට 3කට විතර පාටිසිපේට් කරද්දී මේ ගතිය ඇරිලා යයි කියලා. අපි බලමු. කොහොම හරි එම හිත මම ක්ලාස් එකට ආවට පස්සේ එදා දවසේ අපිට තිබුණේ ෆිට් ඔන් කරන්න. ඒ කියන්නේ අපේ ඩිසයිනර්ස්ලා අපේ මෙෂර්මන්ට්ස් අරගෙන ගිහිල්ලා අපිට මහපු අපේ ඩ්‍රෙස් ෆිට් ඔන් කළා ඒවා ඕකේද කියලා බලන්න තමයි එදා වැඩිපුර තිබුණේ. ඉතින් මම ඉඳපු එක සෙග්මන්ට් එකක ඇඳුම් අරගෙන ආවා අපේ ඩිසයිනර්. ඊට පස්සේ මේ අපි ඒවා ඇඳලා බලලා අපේ ඩිසයිනර්ට පෙන්නන වෙලාව. මෙන්න මෙතෙන් තාම නම් හරිනේ අතමේ. ෆිට් ඔන් ඉවර කරලා එතකොට වොක් ප්‍රැක්ටිස් කරලා ඒ දේවල් කරලා අද අපිට ප්‍රැක්ටිස් සෙෂන් එක ඉවර කරනකොට රෑ 7:00 වගේ වුණා. එන ගමන් මං කීල්ස් එකට ගියා රෑට කෑම වලට හදන්න මොනවා හරි අරගන්න. ඒ ටිකත් අරගෙන ඉවර වෙලා මට චුට්ටක් තියෙනවා රෑට අයිස්ක්‍රීම් දැක්කොත් අයිස්ක්‍රීම් බඩගින්නක් හැදෙනවා. ඉතින් මට අයිස්ක්‍රීම් බඩගින්නක් හැදිලා මම රෑ කියලා හිතනවා අයිස්ක්‍රීම් එකකුත් අරගෙන කෑවා. ෂෝ එකක් තියෙනවා නම් මං අනිවාර්යයෙන්ම කරන හැබිට් එකක් තමයි මේක. ඒ අපිට ඉන්ෆ්ලුවන්ස් වෙන්න පුළුවන් මොඩල්ස්ලා කීපදෙනෙක්ගේ රෑම්පින් වීඩියෝස් බලන එක. වීඩියෝස් ටික බලන ගමන් මං කෙසෙල් වලට චොක්ලට් සිරප් ටිකකුත් දාගෙන ක්‍රීම් කැකර් බිස්කට්ස් ටිකකුත් කන ගමන් ඒ මොඩල්ස්ලාගේ වෝකින් ටෙක්නික් එතකොට මූඩ්ස් ඒ හැම දෙයකින්ම ගොඩක් ඉන්ස්පයර් වුණා. හොඳටම හරක් වෙලා තියෙන්නේ. අද නම් මට මොනවත් වැඩිය වීඩියෝ කරගන්න වෙන්නේ නැහැ. මම ක්ලාස් එකට යද්දිත් පරක් වෙන නිසා ගියපු ටයිම් එකේ ඉඳලම මම ප්‍රැක්ටිස් සෙෂන් එකේ තමයි හිටියේ. අද අපේ ප්‍රැක්ටිස් ෆිට් ඔන් ඒ හැම දෙයකම අන්තිම දවස. අනිද්දර තියෙනවා අපේ ග්‍රැජුවේෂන් ෂෝ එක. අද ලාස්ට් ප්‍රැක්ටිස් ඩේ එක නිසා අද දවස නම් ටිකක් රෂ්. අපේ ටීචර්ත් හොඳට බිසි වෙලා ඉන්නේ. අපි හැමෝමත් අපේ මේ වැඩේ ඇතුලේ බිසි වෙලා ඉන්නේ. හැබැයි හරි සතුටින්. මගේ ලාස්ට් ෆිට් ඔන් එක මට කරන්න තිබුණා. මම ඉඳපු ලෙහෙංගා සෙග්මන්ට් එකේ මගේ ලෙහෙංගා එක මට ෆිට් ඔන් කරලා බලන්න තිබුණා එදා. මේක අයිෆෝන් දැන් වෙලාව රෑ 8:05 දැන් තමයි ක්ලාස් එකේ වැඩ ඉවරුනේ. අනිද්දා දවස අපි හැමෝටම බ්ලිස්ෆුල් ඩේ එකක් වෙන්න කියලා විශ් කරගෙන මං ගෙදර එනවා.
අද ග්‍රැජුවේෂන් එකට කලින් දවස, ඒ කියන්නේ හෙට ග්‍රැජුවේෂන් එක. අද තියෙනවා මට ටිකක් කරගන්න මගේ වැඩ ටික. ග්‍රැජුවේෂන් එකට කලින් මම කරගන්න ඕන දේවල් ටික. මගේ මෙනිකියුර් කරගන්න තියෙනවා, පෙඩිකියුර් කරගන්න තියෙනවා, ඒකට අයිබ්‍රෝස් හදාගන්න තියෙනවා. ඒ දේවල් ටික කරගන්න. එතකොට මම මුලින්ම යන්නේ මගේ මෙනිකියුර්, පෙඩිකියුර් ටික කරගන්න. ඊළඟට මට මගේ තව අවශ්‍ය බඩු ටිකක් ගන්න තියෙනවා. ඒ දේවල් ටික අරගෙන ඉක්මනට බලමු කොහමද අද දවස වෙන්නේ කියලා. දවස බලලා එමු කිව්වට මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ මේ මෙනිකියුර් එක කරන්න ගියපු තැනදී විතරයි. අනිත් වැඩ ටිකට ආයෙත් බිසි වුණා. දැන් වෙලාව රෑ 10:07යි. මං එළියට ගිහිල්ලා කරගෙන ඉන්න ගියපු වැඩ ටිකත් කරගෙන ගෙදර එනකොට රෑ 8ට විතර ඇවිල්ලා වොෂ් එකක් දාලා රිලැක්ස් වෙලා මං දැන් මේ ඉඳගන්නේ ඊට ග්‍රැජුවේෂන් එකට කලින් මං අනිවාර්යෙන්ම කරන්න ඕනි වැඩක් කරන්න. මේ තියෙන්නේ අපේ ග්‍රැජුවේෂන් ෂෝ එකේ ඉවෙන්ට් ලයින් අප් එක සහ ඇජෙන්ඩා එක. මේක අපේ හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම දුන්නා. මේකේ තියෙනවා හෙට අපේ ග්‍රැජුවේෂන් ෂෝ එකේ තියෙන සෙග්මන්ට්ස්, එතකොට ඒ සෙග්මන්ට්ස් වල ලයින් අප් එක, ඒ ලයින් අප් එකේ තමන් ඉන්න කීවෙනියටද කියන ඩීටේල්ස් ටික. ඉතින් මම මේ කරන්නේ මම ඉන්න සෙග්මන්ට්ස් ටික හයිලයිට් කරගන්න එක සහ ලයින් අප් එක ආයෙත් බලා ගන්න එක. මොකද ලයින් අප් එකේදී මම ඉන්න තැන විතරක් මතක තියාගෙන හරියන්නේ නැහැ. මම අවබෝධයෙන් ඉන්න ඕනේ ලයින් අප් එකේ මට ඉස්සරහින් ඉන්න කෙනා කවුද, මට පිටිපස්සෙන් ඉන්න කෙනා කවුද කියලා. එහෙම වුණොත් තමයි අපිට ටීම් වර්ක් එකක් විදියට මේක ලස්සනට කරන්න පුළුවන්. මොකද ලයින් අප් එකේ Taman ළඟ ඉන්න යාළුවට එයාගේ සෙග්මන්ට් එක අමතක වෙලා තිබ්බොත් අපිට පුළුවන් එයාට උදව් කරන්න. ඒක අපේ ටීචර් අපිට කියලා දීපු දෙයක්. හරි, ඒ වැඩෙත් ෆිනිෂ්. මම දැන් යනවා නිදාගන්න. මොකද හෙට උදේ 8:00 වෙනකොට මම ලොකේෂන් එකේ ඉන්නවා. හොඳට නිදා ගන්නත් ඕනේ. So, good night all. See you tomorrow at the graduation show. අපිට ග්‍රැජුවේෂන් ෂෝ එක තියෙන්නේ වෝටර්සේජ් හොටල් එකේ. අපි එද්දි රෑම්ප් එක ගහලා ස්ටේජ් එක බාගෙට හදන ගමන් තියෙන්නේ ලියෝ දෙන්න හත් එක. ස්වීට්. මගේ නික්නේම් එක ටින්කබෙල් නිසා ටීචර් මට ටින්ක කියලා තමයි කතා කරන්නේ. Is it Komodo next time? After I'm saying Komodo, right? Like a flower bending in the breeze, bend when the days you have to be with me, stay with me, stay with me. රියසල්ස් දෙකකට පස්සේ අපිට චූටි බ්‍රේක් එකක් ලැබුණා.
බ්‍රේක් එක හම්බුන වෙලාව ඉතින් අපි චුට්ටක් ටික්ටොක් කරගන්නවා. ෆයිනල් රියසල් එකත් කරලා ලංච් එකත් අරගෙන අපි දැන් මේ රෙඩි වෙන්න තමයි යන්නේ. අපිට ෂෝ එක පටන් ගන්න රෑ 7ට අපිව දවල් 2ට මේකප් වලට අරගත්තා. මට මතක විදියට අපිට මේකප් ආටිස්ලා 5 දෙනෙක්, හෙයාර් ඩ්‍රෙසර්ස්ලා දෙන්නෙක් හිටියා මට මතක විදියට. මේ ඉන්නේ රොමාන්ටික් අපි ආස මේකප් ආටිස් කෙනෙක්. ඊළඟට මාව මේකප් එකට ගත්තා අපේ මේකප් ආටිස් සමිත ඩයස්. ඔයාලට පේනවැති මේ මෙච්චර වෙලාම කරන්නේ මගේ අයි මේකප් එක. විනාඩි 20ක විතර කාලයක් ගියා අයි මේකප් එක කරන්න විතරක්. ඉතින් එහෙම හොඳයි දාන එක නේ ඊරෝම මෙයාට හොඳයි නේ. එහෙම තමයි. ඉස්සරහ නෑ නම් මේක. අපි ඉතින් මේකප් එක දාන ගමන් සතුටින් කතා කර කර හැපි මූඩ් එකේ තමයි ඉන්නේ. මේක මෙයාගේ ඉදිරියට හොඳයි නේ.
So how have you been? Good. ඒක තරම් ලස්සනයි. Yes, I'm all. Yes, I'm all. අර වැඩි ලොකු එකක්. When your legs don't work like they used to before, and I can't sweep you off of your feet. Will your mouth still remember the taste of my love? Will your eyes still smile from your cheeks? Darling, I will be loving you till we're 70. අපේ ෂෝ එකේ ඉන්න හැමෝම මෙතන නෑ ගයිස්. අනිත් අයත් තව මේකප් ආටිස්ලාත් එක්ක තව රූම්ස් දෙකක රෙඩි වෙන ගමන් තමයි ඉන්නේ. ඔය එබිකම් කර කර ඉන්න චිරණිව අනිවාර්යෙන් මතක් කරන්න ඕනි මං ක්ලාස් එකේ ගොඩක් ආදරේ නංගි කෙනෙක් එයා. මේ දවසේ ගත්ත චිරණිගේ මගේ ලස්සන ෆොටෝ එකක් තියෙනවා මගේ Instagram එකේ. ඔයගොල්ලන්ට පුළුවන් ගිහින් බලන්න. රයිට් එක තිය කියන්නේ. Belum ya. මේකප් සෙෂන් එක ඉවරයි. දැන් තියෙන්නේ මගේ hair එක set කරන්න. ඒක කරන්නේ අපේ ඉරණ ආන්ටි. And baby, my heart could still fall as hard at 23. And I'm thinking about how people fall in love in mysterious ways. Maybe just the touch of a hand. ඒකත් හරි. මගේ ෆයිනල් ලුක් එක ආවේ මේ විදියට. දැන් ටික දෙනෙකුට මේකප් කරලා ඉවරයි. තව කීප දෙනෙක්ට මේකප් කරන්න තියෙනවා. මේකප් කරලා ඉවර අයට තියෙන්නේ ඕපනින් සෙග්මන්ට් එකට තියෙන ඩ්‍රෙස් එක දාගන්න.
අපි හැමෝගෙම ඕපනින් සෙග්මන්ට් එකේ ඩ්‍රෙසස් හැදුවේ මේ අක්කි. මේ තියෙන්නේ මගේ ඩ්‍රෙස් එක. දැන් වෙලාව හවස 6:00යි. ෂෝ එක 7ට පටන් ගන්නවා. අපි හැමෝම දැන් 15ට යන්න ඕනි. මොකද 15 හෝල් එකේ තමයි ෂෝ එක තියෙන්නේ. මම ඔයාලව තනියම දාලා යන්නේ නෑ. මම ඔයාලට බලන්න දීලා යනවා බ්ලොග් එකේ මුලදීම මම ඔයාලට කියපු ග්‍රැජුවේෂන් ෂෝ එකේ ට්‍රේලර් එක. යනකම් ඔයාලා ඒක බලන්න. මේ තියෙන්නේ බැක් ස්ටේජ් එකේදී ගත්ත වීඩියෝස් කීපයක්. බැක් ස්ටේජ් එක කියන්නේ ෂෝ එකක් වෙලාවට හරිම රෂ් තැන. ඔයාලට බැක් ස්ටේජ් එකේ ඉන්න දවසක එක බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි ෂෝ එකේදී හම්බෙමු. ෂෝ එකේ මම ඩ්‍රෙස් කරලින ඇඳුම් වලින් මට ලස්සනම මොන ඇඳුමද කියලා ඔයාලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. Enjoy the show. But my eyes will see only you.
Creator of Team Bride, modeled this evening by Chula's graduating students. Thank you, Tiffany, for a wonderful section there. Beautiful chiffon. And the applause, please keep it rolling in. This is their graduation moment as they leave Chula's hands out into the large, wide world of fashion model. Imahansa Samarasingha. This is Tristan, the apple of Chula's eye, to whom the first segment was dedicated. We know Tristan, Chula's son, Akhil Tristan, and here they are all lovely bottles here, graduating tonight from the all of them on stage for one final time and posing for a very important group photograph, every single one of them. And we'd like to have Chula back on stage for a small surprise, not in your script, it's in my script. Can we have you back on stage, Chula, to join your students, to join your graduating students? To say thank you very much, Chula, for being a wonderful teacher, for being a wonderful mentor, and for sharing all your expertise and knowledge. හරි අපි යන්න ගන්නේ බයි end of the show ෂෝ එකෙන් පස්සේ මම ඉන්න ෆොටෝ එකත් සිලෝන් ටුඩේ නිවුස් පේපර් එකේ ග්ලැමර් මැගසින් එකේ ගියේ මේ විදියට. දවස ලස්සනයි මොඩල් කෙනෙක් විදියටත් ගෙවනකොට.